Star Kitchen LK. සුබ දවසක් ඔයාලට. මං අද අරන් ආවේ කිරට හින්දලා හදාගන්න වම්බටු කරි එකක්. වම්බටු කියන්නේ විවිධ රසට හදාගන්න පුළුවන් හරිම රස එළවලුවක් නේ. ඉතින් අපි මේ කරි එකට තෙල් පොඩ්ඩක්වත් එකතු කරන්නේ නැති නිසා තෙල් කන්න අකමැති කෙනෙකුට උනත් රසට මේ කරි එක හදාගන්න පුළුවන්. මේ වම්බටු කරි එක විතරක් උනත් බත් කන්න පුළුවන්. ඒ තරමට මේක හරිම රසයි. එහෙනම් අපි බලමු මේ වම්බටු කරි එක හදාගන්න අවශ්‍ය වෙන ද්‍රව්‍ය මොනවාද කියලා. මම මෙතන සාමාන්‍ය ප්‍රමාණයේ වම්බටු ගෙඩි 4ක් සෝදලා පිරිසිදු කරගෙන අරන් තියෙනවා. මෙතන වම්බටු ග්‍රෑම් 250ක් තියෙනවා. මම මෙතන වම්බටු ටික සාමාන්‍ය ප්‍රමාණයේ කෑලි වලට කපලා අරන් තියෙන්නේ. වම්බටු වල ඉක්මනින්ම කහට පිපෙන නිසා මම කහකුඩු ටිකකුත් අත ගාගෙන මේ තියෙන්නේ. ඊට අමතරව අපිට අවශ්‍ය වෙනවා රාම්ප, කරපිංචා, ඒ වගේම කපාගත් වතුරුණු සහ අමු මිරිස්, ඔලු හාල් තේ හැඳි කාලක්, දියකිරි සහ මිටි කිරි, ලුණු කුඩු, කහ කුඩු සහ මිරිස් කුඩු. දැන් අපි මුලින්ම කපාගත්ත බටු ටික සාස්පානට එකතු කරලා ඒකටම රාම්ප, කරපිංචා, කපාගත් රතු ලුණු, අමු මිරිස්, ඔලු හාල් තේ හැඳි කාලකුත් එකතු කරගෙන රසානුව, ලුණු කුඩු, මිරිස් කුඩු, තේ හැඳකුත් එකතු කරලා හොඳට කලවම් කරගන්න ඕනේ. මම මුලින් කහ එකතු කරගත්ත නිසා දැන් කහ එකතු කරගන්නේ නැහැ. මිරිස් කුඩුත් ඔයගලන්ගේ රසානුව අඩු වැඩි කරගන්න පුළුවන්. දැන් අපි මේ ටික කලවම් කරගත්තට පස්සේ දියකිරි ටිකක් එකතු කරගෙන ඒකත් හොඳට කලවම් කරගමු. දියකිරි කෝප්ප කාලක් වගේ එකතු කරගත්තාම ඇති. ගොඩාක් එකතු කරගන්න එපා. දැන් අපි ගින්දර සාමාන්‍ය මට්ටමට තියාගෙන දියකිරෙන් බටු ටික කුක් කරගන්න ඕනේ. මේ පේනවා නේද ඔයගලන්ට මම දියකිරි දාලා තියෙන ප්‍රමාණය. දියකිරි ගොඩක් වැඩි කරගන්න එපා. පොඩ්ඩක් එකතු කරගන්න. මම ඊට කලින් ඔයගලන්ට වම්බටු රෙසිපීස් කීපයක්ම කරලා තියෙනවා. ඉතින් ඔයගලන්ට මම උඩින් කාඩ්ස් දාන්නම්. අවශ්‍ය නම් ඒවා බලලා විවිධ රසට බටු හදාගන්න පුළුවන්. දැන් මේ දියකිරි එකතු කරලා විනාඩි 5ක් වගේ ගිහිල්ලා තියෙන්නේ. මගේ දියකිරි ටිකත් හින්දිලා බටු ටිකත් මෙලෙක් වීගෙන එන්නේ. දැන් මම මේ වෙලාවේදී මිටි කිරි ටිකත් එකතු කරගන්නවා. මිටි කිරි බටු ටික පේන නොපෙනෙන මට්ටමට වගේ එකතු කරගත්තාම ඇති. මිටි කිරිත් වැඩි කරගන්න එපා. මොකද අපි මේක බොරට හින්දලා වගේ ගන්න නිසා බටු ටික පේන නොපෙනෙන මට්ටමට වගේ මිටි කිරි එකතු කරගත්තාම ඇති. මිටි කිරි එකතු කරගත්තට පස්සෙත් කුක් වෙන අතර වරින් වර කලවම් කරගන්න. දැන් මේ මිටි කිරි එකතු කරලා විනාඩි 6ක් වගේ ගිහිල්ලා තියෙන්නේ. මගේ වම්බටු ටික නම් හොඳට තැඹිලා තියෙන්නේ. වම්බටු කෑල්ලක් කාලා හරි පොඩ්ඩක් හැන්දෙන් තද කරලා හරි බලන්න බටු ටික හොඳට තැඹිලා තියෙනවද කියලා. අන්තිමටත් ලුණු රස, මිරිස් රස බලලා අඩුපාඩු තියෙනවා නම් නැවත එකතු කරගන්න ඕනේ. මගේ බටු ටික හොඳට තැඹිලා තියෙන නිසා මම දැන් මේ වෙලාවේදී ලිප ඔෆ් කරගෙන මේක ඉක්මනින්ම වෙන ඩිෂ් එකකට දාගන්නවා. මේ ග්‍රේවි ගතිය මේ විදිහටම තියාගන්න ඕනේ නිසා ඔයගලන්ට බත් බඳින්න වගේ මේක සම්පූර්ණයෙන් හිඳ ගන්න ඕන නම් ලිප ඔෆ් කරලා මේ විදිහටම විනාඩි 5ක් වගේ තියලා තිබ්බහම මේ ඉතිරි ග්‍රේවි ටිකත් සම්පූර්ණයෙන්ම හිඳෙනවා. මගේ වම්බටු කරි එක නම් හරිම රසට හරිම සුවඳට තියෙනවා. මම මුලින් කිව්වා වගේ මේක රසට හදාගත්තාම මේකත් එක්ක විතරක් උනත් බත් කන්න පුළුවන්. ඉතින් ඕගොල්ලොනොත් මේ විදිහට වම්බටු කරි එකක් හදලා රස බලලා මට ලයික් එකක්, කමෙන්ට් එකක් දාන්න. මගේ YouTube channel එක subscribe කරලා ළඟම තියෙන bell icon එක click කරන්න අමතක කරන්න එපා. මගේ තවත් අලුත් recipes දැනගන්න Star Kitchen LK Facebook page එක follow කරන්න. මම නැවතත් මේ වගේ රසවත් වීඩියෝ එකක් අරන් එනකන් ඔයාලා සතුටින් පරිස්සමෙන් ඉන්න. සුබ දවසක්.